හලෝ කොහොමද මේ ඔයගලන්ට මතකයි නම් මම එකපාරක් මේ ටෙනිස් ඉන්ඩෝර් ටෙනිස් ස්ටේඩියම් එකකට ආවා ශ්‍රී ලංකාවට බලාගෙන ඒ වුණාට මේ ඇතුළට එන්න හම්බුන්නේ නැහැ. අද ඇත්තටම මේ ඒක ඇතුළට එන්න හම්බුණා. ඒකේ කෝච් කෙනෙක් හම්බුණා ශ්‍රී ලංකාවට සෙට් වුණා. පැයකමාරක් විතර ප්‍රැක්ටිස් කරා. දැන් මම මේ ටෙනිස් ශ්‍රී ලංකාවට කරනවා. මේක තමයි අර මේ මම කලින් කිව්ව ඩෙක් එක. ඒක හරි ලස්සනයි. මෙතන තියෙනවා ටේබල් ටෙනිස් මේ පොඩි ශ්‍රී ලංකාවට තනකුයි තව මේස කීපයක් තියලා තියෙනවා. මොකක් හරි කෑමක් කන ගමන් මැච් එකක් බලන්න. මෙතනට ඔක්කොම කෝට්ස් ටික පේනවා. ඉන්ඩෝර් කෝට්ස් ඇත්තටම 3ක් තියෙනවා. 3ක් තියෙනවා. ඒතකොට ඒ කෝට්ස් තුනම ශ්‍රී ලංකාවේ දිහා මෙතන ඉඳන් බලන් ඉන්න පුළුවන්. මේක අර ක්ලබ් වගේ ෆීලිං එකක් එනවා. මේ ටෙනිස් ක්ලබ් එකක ඉන්න වගේ ෆීලිං එකක් තියෙනවා. පොඩි බාර් එකක් වගේ එකක් තියෙනවා. සමහරට මෙතන ඒගොල්ලන්ගේ පාටිස් වගේ ඒවත් ඇති. කවුච් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ ට්‍රොෆීස් ඒගොල්ලෝ මම ඉන පාරේ දැක්කනේ එතන ට්‍රොෆීස් දාලා තියෙනවා දිනපුවා ටූර්නමන්ට්ස් දිනපුවා. ඒ කියන්නේ ෆුල් අර ක්ලබ් එක්ස්පීරියන්ස් එකක් තියෙන්නේ. මාරයි ඉතින් මම මේක කන්සිඩර් කරේ මගේ අර නිකන් මෙහෙ ඉන්නවා නම් තියෙන පීක්ම දේ කියලා. ඒ කියන්නේ මොකද එහෙම ස්පෝර්ට් එකක් සෙල්ලම් කරනකොටත් පොඩි ගැම්මක් තියෙනවා. පොඩි ඒත් එකම විදිහට හැමදාම කැම්පස් එකට යනවා. ඊට පස්සේ මගේ සෙල් එකට යනවා. කැම්පස් එකයි සෙල් එකයි කැම්පස් එකයි සෙල් එකයි. කවුරු එනවා? සමහරට මේක වියර්ඩ් දන්නේ මම මෙහෙම රෙකෝඩ් කරන එක. කැමරාස් නැහැ කොහෙවත් කැමරාස් මොකුත් නැහැ. කොහොම හරි මේ මර something I was like waiting for a long time. අපිට අර මේ ඒ ලංකාවේ වුණාතර මෙහෙම comfortably play කරන්න තැනක් නැහැනේ. අපි එක්කෝ සෙල්ලම් කරන්න එනවා වැඩ කරන රසා කරනවා ඊට පස්සේ කෙලින්ම කෝට් එකට එනවා හවස කවුරු යාළුවෙක් හොයා ගන්නවා ඊට පස්සේ ඇත්ත එක්ක සෙල්ලම් කරනවා රැය වෙනකන් සෙල්ලම් කරන සමහරට පේ කරන්නත් වෙනවා සෑහෙන ලොකු ගොඩක්. මේක එහෙම නෑ. මේ වගේ ඉන්ඩෝර් කෝට් එකක් තියෙනවා කියන්නේ මරු. කියන්නේ ඒවට ටෙම්පරේචර් එකේ හරි වැස්සේ හරි හුළඟ හරි කිසිම දෙයක බාධාවක් නෑ. මොකද මෙහි අවුට්ඩෝර් සෙල්ලම් කරන්න බෑ ඇත්තටම. අද සෑහෙන හුළඟ දවසක්. අද මං හිතන්නේ මේ සමයක වුණත් සෙල්ලම් කරන්න පුළුවන් වෙයි කියලා. එච්චරටම සෑහෙන ලොකු හුළඟක් තියෙනවා. එළිය කොහොමවත් මං නම් හිතන්නේ මේ මේ ප්ලේ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ වගේම දේශගුණය තමයි ලංකාවේ තියෙන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙ සැරසැර වෙනස් වෙනවා වහිනවා. සෝ අවුට්ඩෝර් කෝට්ස් කියන එක උතරම සෙට් වෙන්නේ නැහැ මං හිතන්නේ. පුළුවන් එකම ඉෂුව එකකට තියෙන ඉන්ඩෝර් කෝට් එක උඩ තියෙන මේ රූෆ් එක. හයි මට ඉතින් හැම වෙලේම එච්චර උඩින් සෙල්ලම් කරන්නේ නැහනේ. සමහරට සැරසැර සෙල්ලම් කරලා එච්චරයි. ලංකාවට තෝරන මේ වගේ අර ඉන්ඩෝර් ස්ටේඩියම් එකක් ඉන්ඩෝර් ටෙනිස් ගහන්න පුළුවන් තැන. එහෙම තිබ්බනම් තව මිනිස්සු ගොඩක් සෙල්ලම් කරයි. මාරයි ඉතින් ඒ කියන්නේ කිසිම විදිහකින් ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ. කිසිම දෙයකින් කිසිම පරිසර සාධකකින් ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැහැ. රැට ලයිට්ස් දාන්න ඕනේ නැහැ. හැම වෙලේම ලයිට් දාලා තියෙන්නේ. දේශගුණ වෙනසක් නැහැ. සීතලයි දාඩි දාන්නේ නැහැ. උන් මේ ඒකින්ද මේ හරි මාරයි. එතකොට මම ඉස්සෙල්ලාම අපේ දවසේ කෝච් කෙනෙක් හම්බුණා. එතකොට එයා මාව ඒගොල්ලන්ගේ ටීම් එකට ගත්තා. ඒ ටීම් එකේ 5 දෙනෙක් හිටියේ. එතකොට මාත් එක්ක 6යි. එතකොට මේ ගාන දෙක කවුන්ට් එක දෙකට බෙදනවානේ. කවුන්ට් එක දෙකට බෙදනවා ඒගොල්ලන්ටත් ලේසි. මම හිතන්නේ කෝච් කරන්න එතකොට දෙන්න සෙට් කරලා සෙල්ලම් කරන්න පුළුවන්. හොඳයි. වයස් සෙල්ලම් කරන වයස් ගත්තොත් එක වයසල කට්ටිය එනවා. මම මෙතනට දැකලා තියෙනවා මේ පොඩි ළමයිනුත් එනවා. පොඩි අවුරුදු උස නිකන් බටු වැට දෙකක් විතර වගේ උස. මේ අවුරුදු 10 15 වයසේ ඉඳලා අවුරුදු 60 70 ගණන් කට්ටිය එනවා. ඒගොල්ලෝ ඇක්ටිව්ලි එනවා ඇත්තටම. මේ මම දැක්ක ඇක්ටිව්ලි ගොඩක් කට්ටිය එහෙම සෙල්ලම් කරන්න එනවා. දැන් මෙතනත් මේ කෝට් එකෙත් ගත්තොත් වයස අවුරුදු 30 50 45 ඒ වගේ කට්ටියක් ඉන්නවා. තරුණම කට්ටියක් ඉන්නවා අවුරුදු 20 30 20 25 වගේ කට්ටියක් ඉන්නවා.
තව පොඩි මේකට තියෙන මේ කෝච් කරන මේ ටයිම් එක අපි නිකන් මේ පැය කහමාරක් වගේ අදිදවත් වගේ කියන තව සෙල්ලම් කරන්න පුළුවන්. ඇත්තටම තව සෙල්ලම් කරන්න පුළුවන්. ඒකට හැක් වෙන්නේ නැහැ. හැක් වෙනකන් සෙල්ලම් කරන්නේ නැහැ. ඒකත් එක අතකට හොඳයි මං හිතන්නේ. සමහර විට අපි හැක් වෙනකන් සෙල්ලම් කරා නම් අපිට මේ ස්පෝර්ට් එකේ පාවෙලා නවතින්න ඊළඟ දවසේ එන්න හිතෙන්නේත් නැහැ. ඒ මහන්සි වෙලා හින්දා. ඒකට පැය කහමාරක් කියන්නේ ගානක්ම නැහැ. පැය කහමාරක් ඇඟට දැනෙන්නවත් නැහැ. මේ පැය කහමාරක් කියන්නේ මොකද්ද නේ? තව ටිකක් තිබ්බනම් හොඳයි. දැන් මේ වෙලාවේ නම් කෝට්ස් 3ම බුක් කරලා තියෙන්නේ. මම බැලුවා ඒගොල්ලන්ගේ මේ බුකින් කරන්න වෙනම තියෙන වෙබ්සයිට් එකක්, ලස්සන වෙබ්සයිට් එකේ බුකින් කරන්න සෑහෙන ඇඩ්වාන්ස් සිස්ටම් එකක් තියෙනවා. සෑහෙන ඇඩ්වාන්ස් කියන්නේ ලොකු දෙයක් නෙවෙයි. ඒ වුණාට මේ කලර් වෙලා බුක් කරන්න කරේ කවුද කියලා බලලා ඉස්සරහට බුක් කරන්න පුළුවන්. එනට මම එහෙම දැකලා නැහැ අපේ ලංකාවෙත් එහෙම දැකලා නැහැ. පොඩි සරල දෙයක්, ඒක ලොකු දෙයක් නෙවෙයි. ඒකේ මම දැක්ක බුකින් සෑහෙන්න තියෙනවා. මං හිතන්නේ මේ සති වීකෙන්ඩ්ස් වල හරි වීක් ඩේස් වල ඉවිනිං වල හරි සෑහෙන බුකින් තියෙනවා. කෝචින් වලටම සෑහෙන සෙනගත් ඉන්නවා. ඒ වගේම සෑහෙන සෙනගත් ඉන්නවා. පාළුවට ගෙතනක් නෙවෙයි කොහොමත්ම. ඉතින් මේ හරිම සන්තෝෂයි. ඇවිල්ලා සෙල්ලම් කරන්න හම්බෙච්ච එක ගැන. පර්ෆෙක්ට්. කැම්පස් එකේ අලුත් සෙමෙස්ටර් එක පටන් ගත්තා. එතකොට මට ටීච් කරන්න තියෙනවා මේ සබ්ජෙක්ට් එකක් ඇඩ්වාන්ස් මැෂින් ලර්නින් ටීච් කරන්න තියෙනවා. මම මුලදී හිතුවේ මොකද ඒක අතන උගන්වන්න ඕනේ කියලා. මේ තැන්ක්ස් කොඩ් උගන්වන්න නැහැ. මම ඒකේ කරන්න තියෙන්නේ ඇසිස්ටන්ට් තමයි, ටීචින් ඇසිස්ටන්ට්. මුල් පැය දෙක සර් කරනවා, ප්‍රොෆෙසර් කරනවා. ඊට පස්සේ ඊළඟ පැය දෙක මම පොඩ්ඩක් අද ගන්න තියෙන්නේ. මේ ගිහිල්ලා බලමු මේ කොහොම එකක් තියෙද කියලා, කට්ටිය මොන ප්‍රශ්න දායිද, මොන වලි දාගනිද කියලා. කොහොම හරි මේ අද එක්ස්පීරියන්ස් එක මෙච්චරයි. මේ සෑහෙන්න හැපි හැන සතුටින් ඉන්නේ මේ chance එක හම්බෙච්ච එක ගැන. හරි එහෙනම් මේ අපි ආයෙ හම්බෙමු.